හයි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද ඇත්තටම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ඔයගොල්ලන්ට වැදගත්ම වෙන දෙයක් ගැන. ඒක තමයි ජපානයට මේ දවස්වල මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලන්ට එන්න හොඳම වීසා කැටගරි එක මොකක්ද කියලා පොඩ්ඩක් මට හිතෙන විදිහට පැහැදිලි කරන්න. දැන් එන්න වීසා කැටගරි ගොඩක් තියෙනවානේ. ස්ටුඩන්ට් වීසා එනවා, ඊට පස්සේ සමහරු ජොබ් වීසා කියන කැටගරියෙන් එනවා. ඒ ජොබ් වීසා කියන කැටගරියෙන් ගොඩක් ඉන්ජිනියරින් වීසා කියන කැටගරියෙන් තමයි මේ ගොඩක් අය මේ මෑත කාලේදී ආවේ. ඊට අමතරව SSW වීසා වලින් එනවා, ට්‍රේනින් වීසා වලින් එනවා. ඔය විදිහේ එක නොයෙකුත් වීසා වලින් එනවානේ. සමහර අය විසිට් වීසා වගේ ඇවිල්ලා රිපූජි දානවා, සරණාගත වීසා දාන අය ඉන්නවා. එතකොට තව බිස්නස් වීසා එන අය ඉන්නවා. ඒ විදිහේ එක වීසා වර්ග ගොඩකින් එන කට්ටිය ඉන්නවා. දැන් මේ මොන වීසා එකෙන් ආවත් මේ තාක් ලොකුවට බලපෑමක් උනේ නැහැනේ. ඒ කියන්නේ නීති රීති තිබුණා නැත්තේ නෑ. ඒ වුණාට ගොඩ මේ පිටරට අයට ලොකු මේ ප්‍රශ්නයක් උනේ නෑ මේ රට ඇතුලේ. නමුත් දැන් මේ මෑත කාලේ ඉඳලා මේ රජය මාරු වුණායින් පස්සේ පිටරට අයට ගොඩාක් බලපෑම් වැඩි මේ රට ඇතුලේ. කියන්නේ ඒගොල්ලෝ ඡන්දය දිනුවෙම මේ පිටරට අයව ඉස්සරහට දාලා. ඒක සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක් නේ. දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. මම ඒකයි මේ චුට්ටක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ රටේ ওই ඡන්ද තියෙනකොට කට්ටිය මේ ඡන්දේ කරන්නේ ගොඩක් කලාවට මේ ಜಾති ભેදය අවස්සනවානේ. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා. එතකොට මේ සිංහල අයට උන පොඩ්ඩක් ප්‍රශ්නයක් පෙන්නනවා, මුස්ලිම් අය මෙහෙමයි, දෙමළ අය මෙහෙමයි කියලා. එතකොට පොඩ්ඩක් අර සිංහල හරි අනිත් ඉන්න ජාතිය පොඩක් කිපෙන්න බලනවානේ. ඒගොල්ලෝ එතකොට අරගොල්ලෝ දිහා ටිකක් වෛරෙන් තරහින් තමයි බලන්නේ. එහෙම බලලා තමයි ඡන්දෙ දෙන්නේ. අපිට ජාතිය බේර ගන්න ඕනේ, අපිට අපේ රට බේර ගන්න ඕනේ කියන අන්නේ මේ අදහස සිතුවිල්ල එනවනේ. අන්න ඒ ක්‍රමෙම තමයි ජපානේ මේ පාර 100%ක්ම පාවිච්චි කරුවේ මේ දිනලා ඉන්න පක්ෂය. දැන් ජපන් රට ඇතුලේ නැහැනේ මේ එක ජාතීන්. ඒ කියන්නේ අපේ රටේ නම් ගොඩාක් ජාතීන් ජීවත් වෙනවානේ. ජපානයේ ජීවත් ඉන්නේ ජපන් ජාතිය විතරයි. ඒගොල්ලෝ ජපන් ජාතිය විතරමයි. අනිත් සියලුම දෙනා ඉන්නේ පිටරට අය. එතකොට මේගොල්ලන්ට ජාතිවාදය අවුස්සා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි හොඳම ක්‍රමයටත් වඩා එකම ක්‍රමය තමයි පිටරටින් ඇවිල්ලා ඉන්න අයට දෝෂාරෝපණය කරන එක. එතකොට ජපානයේ සාමාන්‍ය ජපන් ජනතාවට මේ පිටරටින් එන ගයිජින්ලා කියලා තමයි පිටරට අයට කියන්නේ. ගයිජින්ලා වැරදි. ගයිජින්ලා ඉන්න හින්දා අපේ රට අගාදෙට යනවා. ගයිජින්ලා ඉන්න හින්දා අපේ රට කැත වෙනවා. ගයිජින්ලා තමයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා මේ පෙන්වන්නේ. මේ පාර එහෙම තමයි ඡන්දෙ දිනුවේ. එතකොට කවුරුණත් අපේ උනත් නේද අපේ රටට මෙහෙමයි. අද හිතන්නකෝ අපේ ලංකාවට පිටරටින් කට්ටිය ඇවිල්ලා අපිට කියනවා මෙහෙම මේ ඡන්ද කාලෙදී පිටරටින් ආපු අය හින්දා අපිට දැන් මෙහෙමයි අපේ ෆැසිලිටිස් හැම දෙයක්ම පිටරට අයත් භුක්ති විඳිනවා. අපේ ටැක්ස් වලින් තමයි පිටරට අය ජීවත් වෙන්නේ වගේ දේවල් කියනකොට ඇත්තටම අපිටත් කේන්ති යනවා. අපි සාමාන්‍ය මිනිස්සුනේ. අන්න ඒ වගේ මේ ටිප් එකක් තමයි මේ පාර ඡන්දෙදී ජපානයේ අය පාවිච්චි කරුවේ ඒ පාක්ෂිකයෝ. එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක දැන් ඒගොල්ලෝ දිනුවනේ ඡන්දේ. දිනපු හින්දා ඒගොල්ලන්ට දැන් ඇත්තටම සිද්ධ වෙනවා මේ ඒ ජපාන් ජාතිකයින්ට පේන්න මේ ගයිජින්ලට මොනවා හරි දෙයක් කප්පාදුවක් කරන්න. ඉතින් මේ දවස්වල සෑහෙන්න ওই කප්පාදුව යනවා. දැන් මේ සරණාගත වීසා ගහගෙන හිම ගොඩක් අය හිටියනේ මෙහෙම. ඊට පස්සේ ඒ කියන්නේ මම 2017 කාලෙදී එහෙම මම දන්න අය හිටියා මේ සරණාගත වීසා අවුරුදු 7-8 වීසා වැඩිලා ඉන්නවා. අවුරුදු 7-8 මම දන්න තරමින් මම දන්න කාල සීමාව ඊට වැඩියක් ඉන්නේ නැති. ඊට කලින් ඊට වැඩි ෆැසිලිටිස් තියෙන්නේ නැති ඔය 2017 2016ට කලින්. මම මේ කියන්නේ 2017ත් 2026ත් අතරතුර කාලේ වෙච්ච දේවල් අරගෙන. ඉතින් මේ දැන් තත්ත්වය තමයි දැන් මේ සරණාගත වීසා එකක් දෙන්නේ
සාමාන්‍යයෙන් මාස 6කට දුන්නා. 6න් 6ට. ඊට පස්සේ ඒවා මාස 3න් 3ට වගේ අඩු වෙච්ච අය ඉන්නවා. ඔහොම කොහොම හරි මේ සැරෙන් දෙසරින් කියන්නේ අවුරුද්දෙන් සමහරුන්ට මාස 6න් විතර මේ වීසා එක කැන්සල් වෙලා ලංකාවට කයිරු කියන්නේ තමන්ගේ රටට කයිරු වදිනවා කියන්නේ ආපහු යන්න කියන වීසා එක දෙන්නේ නැහැ. කයිරු වදිනවා ලංකාව. එතකොට අපි තමන්ගේ රටවලට යන්න ඕනි කයිරු වැදුනහම. ඉතින් ඒ එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ තියෙන ලොකුම කියන්නත් බෑ. ඒ වුණාට මේ දැන් ඉස්සරහට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔය මේ ඉංජිනේරින් වීසා දැන් අපි ලක්ෂ ගාණක් ලංකාවේ සාමාන්‍ය ලක්ෂ 35ක් සමහරු 40ක් සමහරු 30ත් 40ත් අතර ගාණක් ගෙවල ඉංජිනේරින් වීසා කියලා වීසා කැටගරි එකක් යටතේ ජපානයට කට්ටිය ආවා. ඒ කියන්නේ කෙලින්ම එන්නේ ජොබ් වීසා එකකට. හැබැයි මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ හැමෝම ඉංජිනේරුවෝ. ඇයි ඉංජිනේරින් වීසා නෙන්නේ? ඒ කියන්නේ සර්ටිෆිකේට් එක හදනවා. මේ ඉංජිනේරින් විදිහට සර්ටිෆිකේට් එක හදලා තමයි මෙහාට එන්නේ. හොරට සර්ටිෆිකේට් හදනවා. එතකොට ඒ දවස්වල ලොකුවට ඉතින් ඕවා එන සර්ටිෆිකේට් වල බාකෝඩ් චෙක් කර එහෙම ගත්තේ නෑනේ. ඊට පස්සෙත් කල්ලි යන්න තමයි මේගොල්ලන්ට ඒක මේ තේරිලා දැන් මේ බාකෝඩ් චෙක් කරලා සර්ටිෆිකේට් එක එතකොට බොරු කියලා අහුවෙනවානේ බාකෝඩ් වලින්. එහෙම කරලා ගොඩ අය අපහු යවනවා. වීසා වදින්නේ රිජෙක්ට් වෙනවා. දැන් ඇවිල්ලා ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවලු. ඇවිල්ලා වීසා වැදිලා දැනට රස්සා කරගෙන හිටියත් ඊළඟට මේ වීසා එක රිනිව් කරන්න ගියාම චෙක් කරලා කයිරු ගහනවා කියලා. ඒ කියන්නේ දැනට අපිට තියෙනවා හොඳ ඔරිජිනල් වීසා එකක් තියෙනවා කියන්නකෝ. ඉංජිනේරින් වීසා ඉන්න අයට ඒ තිබුණත් ඊළඟ වීසා එක අලුත් කරන්න යනකොට ඒගොල්ලන්ටත් කයිරු ගහන කතාවක් තියෙනවා. එතකොට ඒ හින්දා දැන් මගේ අදහස නම් දැන් ඔයගොල්ලෝ ඇත්තටම එන්නේ සල්ලි හම්බ කරන්න නම් මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔරිජිනල් ජොබ් වීසා එකක් හරි ඔරිජිනල් සර්ටිෆිකේට් හරි නැත්නම් ඔයාලා එන්නේ හදලා ඩොකියුමන්ට් පෙන්නලා නම් ඒ විදිහට එන්න එපා. ඇත්තටම ඔයගොල්ලන්ගේ සල්ලි අපරාධය අපහු යන්න වුණොත් එහෙම කයිරු ගැහුවොත් සල්ලිත් අපරාධේ මේ ඉන්නෙත් ණය වෙලා ඊට පස්සේ ණය ගෙවා ගන්නත් බෑ. ඔයගොල්ලෝ ඔය රස්සා කරනවා නම් ඒව දාලා නම් එන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔය රස්සාවත් නැතුව යනවා. ඒ හින්දානේ හොඳම දේ තමයි එනවනම් ඔරිජිනල් කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. කොහොමද ඔරිජිනල් වීසා එකක් කියලා කියනවනම් මේ වෙලාවේ මම දැන් මේ වෙලාවේ රෙකමන්ඩ් කරන්නේ SSW. SSW වීසා එක තමයි සාමාන්‍ය කෙනෙකුට එන්න තියෙන හොඳම වීසා එක. ඔන්න කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් තියන කෙනෙකුට නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඇප්ලයි කරන්න භාෂාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මේ කංක එකට ගැලපෙන්නේ. කංක එක කියන්නේ ඔයගොල්ලන් දැන් හිතන්න කරලා තියෙන IT නම් IT වලට ගැලපෙන ජොබ් එකක් මෙහි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරලා තියෙන බිස්නස් සම්බන්ධ දෙයක් නම් බිස්නස් සම්බන්ධ දෙයකට මෙහි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරලා තියෙන්නේ ඇත්තටම ඉංජිනේර කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඇත්තටම ඉංජිනේර පැත්තෙන් ජොබ් එකකට භාෂාවත් ඇතුව මෙහි ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම කරොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් අනේ ඔයගොල්ලෝ ඒ බොරු ඩොකියුමන්ට් හදලා එන්න එපා. දැන් හරි අමාරුයි මේ රටේ. ඔයගොල්ලෝ අමාරුවේ වැටෙනවා. හම්බ කරන්න නම් එන්නේ දැන් සාමාන්‍ය ජනතාවනේ ඇත්තටම එන්නේ. සාමාන්‍ය ජනතාව කියන්නේ මධ්‍යම පන්ති අයනේ එන්නේ. ඒ විදිහට ඔයාලට එහෙම එන්න ආශාවක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලා බලන්න SSW. ඒක රජය හරහාමනේ ජපාන් රජය හරහාම මේ දීලා තියෙන වීසා කැටගරි එකක්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකේ පඩි සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් අඩුයි කියන්නේ කොළ 18කින් වගේ තමයි පටන් ගන්නවා කියන්නේ. හැබැයි ඉතින් අර මේ ඉංජිනේරින් වීසාවත් ඒ ගානම තමයි. වෙනසක් නැහැ. ලොකු වෙනසක් කියලා නැහැ. ඒ හින්දා මේ මං කියන්නේ එනවනම් SSW වලත් කයිගෝ කියන්නේ වැඩිහිටි නිවාස පැත්තෙන් එන්න පුළුවන් නම් ඔයගලන්ට ගොඩාක් වටිනවා. මොකද අවුරුදු 5කටනේ දැන් ওই වීසා එක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරලා අවුරුදු 5කට ගහනවා. ඊට පස්සේ 5න් පස්සේ ආයෙගොල්ලන්ට දීර්ඝ කරගන්න නම් කයිගෝ කියන කැටගරිය මේ වැඩිහිටි නිවාස කියන කැටගරිය එක යටතේ
එක්සෑම් එකක් තියෙනවා ලියන්න. ඒක ලිව්වට පස්සේ ඔයගොල්ලන්ට වීසා දික් කර ඉන්න පුළුවන්. අනිත් වීසා වලට නම් මම හිතන්නේ එහෙම එක්සෑම් එකක් නැහැ අවුරුදු 5න් පස්සේ. මම දන්නේ නැහැ දැනට. දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ කමෙන්ට් කරන්න. මම කියන දේ වැරදි නම්. අනිත් ඔය මේ ෆුඩ් සර්විස් එතකොට ඇග්‍රිකල්චර් වගේ වීසා වලින් එන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට අවුරුදු 5න් පස්සේ මං හිතන්නේ ලංකාවට යන්න ඕනේ ඇති. එහෙම නැත්නම් වෙන එක්සෑම් එකක් කරලා ආපහු මේ SSW ඒ කැටගරිය මාරු කරගන්න ඕනේ. ස්ටුඩන්ට් එනවා නම් ඉගෙන ගන්නම නම් එන්නේ ඔයගොල්ලෝ. ඉගෙන ගන්නම නම් එන්නේ ප්‍රශ්නයක් නැහැ එන්න. ඉතින් අර දැන් හිතන්නකෝ ස්ටුඩන්ට් ඇවිල්ලා ඉගෙනගෙන රස්සාවක් කරනවා කියලා. ඒක හොඳයි. ඒක ගොඩාක් හොඳයි. හැබැයි ඔයගොල්ලන්ගේ ළඟම ලොකුම පරමාර්ථය සල්ලි හම්බ කරන එක නම් ස්ටුඩන්ට් ඇවිල්ලා සල්ලි හම්බ කරන එක ටිකක් අමාරුයි. පහසු නැහැ. හැබැයි හොඳයි. දැන් ඒ ස්ටුඩන්ට් ඇවිල්ලා රස්සා කරලා ගන්න පඩියෙම වගේ ළඟ යන පඩියක් තමයි ඉතින් මුලින්ම ඔය SSW එකත් ගන්න. හැබැයි අතන තියෙන වෙනස තමයි SSW එකට අවුරුදු 5යි තියෙන්නේ. කයිගෝ හැර වෙන දෙයක් කෙරුවොත් ස්ටුඩන්ට්ලාට ඉතින් ඇත්තටම මේ ඉස්කෝලේ පිළිවෙලට අවුරුදු 4 හරි මිදයිගකු යනවා නම් අවුරුදු 6 හරි ඉවර කරගත්තොත් මම මේ 6 කිව්වේ මොනවාද නිහංග ගක්ක අවුරුදු 2යි දයිගකු අවුරුදු 4යි හරියට කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට මෙහෙ හොඳටම ඉන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්, රස්සා හොයාගෙන ඒව කරගන්න පුළුවන්. නැත්තම් අනේ සල්ලි හොයන පරමාර්ථයෙන් එනවා නම් ඕගොල්ලෝ SSW කරන්න. එක්සෑම් තියෙන එකත් ඒ එක්සෑම් උත් ලේසියිනේ, අමාරු නැහැ. කෙටි කාලෙකින් කරගෙන එන්න පුළුවන්. හැබැයි ඉතින් හිතන්න ඕනේ අවුරුදු 5න් පස්සේ මොකද කරන්න කියලා. ඒ හින්දා ඒක චුට්ටක් හොඳට ඔලුවට ගන්න. කයිගෝ කෙරුවොත් වැඩිහිටි නිවාස පැත්තෙන් ඔයගොල්ලෝ එක්සෑම් කරුවොත් ඔයගලන්ට අවුරුදු 5න් පස්සේ කිසිම බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එක්සෑම් එකක් තියෙනවා, ටිකක් අමාරු එක්සෑම් එකක්. ඒක කරගන්න ඕනේ. එහෙම නැත්තම් අවුරුදු 5කින් ආපහු යන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ ඇග්‍රිකල්චර් හරි දැනට අපිට දීලා තියෙන ලංකාවට ඇග්‍රිකල්චරයි ෆුඩ් සර්විස් පැත්තයි කයිගොයි ඇරලා අර දෙක ගත්තොත් ඒ දෙක අවුරුදු 5න් පස්සේ යන්න ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඇග්‍රිකල්චර් කරා නම් ඊළඟ අවුරුද්දේ ආපහු ඕගලන්ට ෆුඩ් සර්විස් එක්සෑම් එක කරලා තව අවුරුදු 5ක් ඇද ගන්න පුළුවන්. ඉතින් මං කියන්න ආවේ ඒකයි ඔයගොල්ලන්ට. තව ඔයගොල්ලන්ට මේ සම්බන්ධ විස්තර දැනගන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහලා මම දන්න මට්ටමින් ඔයගොල්ලන්ට උත්තර දෙන්නම්. මම මේ කියපු දේවල් වල වැරදි තැනක් තියෙනවා නම් අනිමට ඒකත් කියන්න. මොකද මමත් දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවානේ. මම මේ දන්න දේ කියන්නේ මිනිස්සු ඇවිල්ලා ළමයි ඇවිල්ලා ගොඩ අසරණ වෙනවා, අමාරුවට වැටෙනවා. මොකද එන්නේ සල්ලි වියදම් කරලානේ. ඒ සල්ලිත් ගෙදර තියෙන නිකන් තියෙන සල් පුස්කකා තියෙන සල්ලි අරගෙන එනවා නෙමේනේ. එක්ක ඔයගොල්ලෝ ලෝන් එකක් දාලා එන්නේ. ඒ හින්දා මේ හොඳට කල්පනා කරන්න මෙහාට එනකොට එන විදිහ. එහෙනම් බයි.